සුබ දවසක්. සිලෝන් ග්‍රීන් මාකට් එකට අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ආයුර්වේදයේ චන්දන නමින් ඖෂධ වර්ග දෙකක් ගැන සඳහන් වෙනවා කියලා ඔබ දන්නවද? ඒ තමයි ශ්වේත චන්දන හෙවත් සුදු හඳුනුයි, රක්ත චන්දන හෙවත් රත් හඳුනුයි. ඉතින් මේ අතරින් ශ්වේත චන්දන හෙවත් සුදු හඳුන් ගැන තමයි අද අපේ කතා බහ. සුදු හඳුන් කියන්නේ වාණිජ සහ ඖෂධීය යන වටිනාකම් දෙකම ඇති ශාකයක්. මෙහි අරටුව වාණිජ වටිනාකමක් තියෙන ඉතා වටිනා දැව වර්ගයක්. සුදු හඳුන් පූජනීය ශාකයක් ලෙස හඳුන්වනවා වගේම මේ අරටු වලින් සුගන්ධ කුටි, කරඬු වගේ පූජනීය දේවල් හදනවා. ඊට අමතරව මේ ආවේනික සුගන්ධවත් බව නිසාම රූපලාවන්‍ය සුවඳ විලවුන් සඳහා සුදු හඳුන් භාවිතා කරනවා. විශේෂයෙන්ම ආයුර්වේදයට අනුව නම් සුදු හඳුන් කියන්නේ ශරීරය සිසිල් කරවන ඔසුවක්. ශරීරයට ඇතුල් වන විස තත්ත්ව නැති කරන්නත්, ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන රෝග, රුධිර අතිසාර, අර්ශස්, කාන්තා රෝග හා ස්නායු රෝගවලටත් ප්‍රතිකාර කරන්න සුදු හඳුන් භාවිතා කරනවා. ගන්ධරාජ, ශ්‍රී කණ්ඩම් කියලත් සුදු හඳුන් හඳුන්වනවා වගේම අරටුව කුඩා කුඩා කැබලිවලට කැඩුවාම සුවඳ එන නිසා එය ශ්‍රී කණ්ඩ කියලත් හඳුන්වනවා. ශරීරයේ ඇතිවන දැවිල්ල නසන්න සුදු හඳුන් උලච්චි කරලා ඇඟේ ආලේප කිරීම ඉතාමත් සුදුසුයි කියලා පොතපතේ සඳහන් වෙනවා. අඩි 15ක් 20ක් පමණ වැඩෙන මේ සුදු හඳුන් ශාකයේ කහ සුදු පහටට හුරු ඉතා පුංචි මල් පොකුරු හට ගන්නවා. කුඩා කොළ පාට ගෙඩි හටගෙන ගෙඩි ඉදුණාම දන් ගෙඩි වගේ දම් රතු පැහැවෙනවා. ශ්‍රී ලංකාවේ නම් ඌව, වයඹ, මධ්‍යම ප්‍රදේශවල ඉතා හොඳින් සුදු හඳුන් වැඩෙනවා. සුදු හඳුන් කියන්නේ අර්ධ පරපෝෂී ශාකයක්. මේ නිසා සුදු හඳුන් වගා කරනවා නම් අනිවාර්යයෙන්ම මුකුණු වැන්න, තනකොළ වගේ මොන හරි ශාකයක් සුදු හඳුන් මුල ළඟින් හිටවන්න ඕන. විශේෂයෙන්ම රනිල කුලේ ශාකයක් සුදු හඳුන් ළඟින් හිටවනවා නම් වඩාත් හොඳයි. සුදු හඳුන් වල තියෙන ඉතා වටිනා ඖෂධීය ගුණ නිසාම ආයුර්වේදයේදී සුදු හඳුන් ඉතා වටිනා ඔසු රැසක් නිපදවීමට යොදා ගන්නවා. විශේෂයෙන්ම සුවඳ විලවුන්, සබන්, පවුඩර් හදන්නත් යොදා ගන්නවා. ඒ වගේම පිත්කෝපය නිසා ඇතිවන ඇඟ දැවිල්ල, ඇඟේ තුවාල හැට ගැනීම, කුෂ්ඨ රෝගවලට හොඳම ඔසුවක් තමයි චන්දනාසව කියන්නේ. මේ ඔසුව ඔබට වෙළඳපොළින් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් රස්නේ කාලවලදී සුදු හඳුන් බාහිර ඔසුවක් විදියට ගන්නවා වගේම මානසික ආතතිය නැති කරන්නත් සුදු හඳුන් කියන්නේ ඉතාමත් ගුණවත්. අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අතුල් පතුල් වලට දාඩිය දාන එක. ඉතින් මේකට සුදු හඳුන් කුඩු පතුල් වල අල්ලේ ආලේප කිරීම මගින් පෑනක්වත් අල්ලන්න බැරි තරම් දාඩිය දාන අයට ඒ ගතිය මගහරවා ගන්න පුළුවන්. සුදු හඳුන් ඉතාමත් සුගන්ධවත් ඖෂධයක් නිසාම එයා ෆ්‍රෙෂ්නර්, සුවඳ හඳුන් කූරු හදන්නත් යොදා ගන්නවා. විශේෂයෙන් දරුඵල නොලැබෙන අයට ඇඟ සිසිල් කරන්නත් සුදුසු ඔසුවක් තමයි සුදු හඳුන් කියලා කියන්නේ. ඉතින් සුදු හඳුන් ගැන කතා කරනකොට සුදු හඳුන් වලින් කරන විවිධ නිෂ්පාදන ඔබ ළඟත් විකුණන්න ඇති. ඒ වගේම ඔබ මිලදී ගන්න හොයනවත් ඇති. නොමිලේ බෙදන්නත් කැමති ඇති. ඉතින් සිලෝන් ග්‍රීන් මාකට් එකෙන් කරන www.haritapula.lk අපේ වෙබ් අඩවියට ගියොත් ඔබට පුළුවන් ගන්නයි, විකුණන්නයි, නොමිලේ බෙදන්නයි ඔක්කොම කරන්න. ඉතින් දැන්ම යන්න www.haritapula.lk අපේ වෙබ් අඩවියට. මේ වගේ වටින වීඩියෝ එකකින් නැවත හමු වන තෙක් ඔබ සැමට සුබ දවසක්.